ඔව්. පැහැදිලිනේ. ඇත්තට මේක යථාර්ථයකුත් නෙමෙයි මුලාවකුත් නෙමෙයි. එක කාන්තාවක් හිටියා. එයාට ඕන වුණා මහා විෂ්ණුන් වහන්සේ විවාහ කරගන්න. ඒක කවදාකවත් වෙන්නේ නැති වැඩක්. දෙයියෝ විවාහ වෙන්නේ නැහැ මිනිස්සුත් එක්ක. ඉතින් මෙයා බ්‍රහ්මචාරී වුණා. මෙයා බ්‍රහ්මචාරී වෙලා කිව්වා මම විවාහ වෙන්නේ විෂ්ණුන් වහන්සේත් එක්ක විතරයි කියලා. ඔහොම කාලයක් ජීවත් වුණා. මේක අසුරයෙක් දැක්කා. අසුරයා කල්පනා කළා මෙයාගේ බ්‍රහ්මචර්යාව විඳින්න ඕන කියලා. දවසක් ගිහලා කොණ්ඩෙන් ඇල්ලුවා. කොණ්ඩෙන් ඇල්ලුවාම මේ කාන්තාව දැනගත්ත එයාගේ බඹසර බිඳුණා. දැන් එයාගේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා මෙයා ශරීරයට ගිනි තියාගත්තා. දැන් මෙයාගේ කකුල් වල ඉඳලා පිච්චීගෙන අලු වේගෙන උඩට එනවා. හරියටම බඩක් හරියට අලු වෙනකොට මහා විෂ්ණුන් වහන්සේ පෙනී සිටියා. පෙනී සිටලා කිව්වා දැන් ඔබ විවාහ කරගන්න ඕනේ කියලා කිව්වනේ. ඔන්න මම දැන් ඔබ ඉස්සරහා පෙනී සිටිනවා. ඔබ විවාහ කරගන්නවා. මේ ආත්මෙ නෙමෙයි ලබන ආත්මෙ. ඔබේ කැපවීමට කරපු ගෞරවයක්. දැන් මං අහන්නේ ඔයාට ගුරුවරයෙක් ඔයාව තෝරගන්න ඔයා එච්චර කැපකිරීමක් කරාද කියලා. එයාගේ ගුරුවරයා විවාහ වෙන්න එක්කෙනෙක් නෙමෙයි හොයන්නේ ගුරුවරයා හොයන්නේ. එයා ශරීරයේ ගිනි තියාගෙන ඇඟ බඩක් හරියට පිච්චෙනකොට තමයි විශ්ම වෙලා පෙනී සිටින්නේ. පෙනී සිටලා කියනවා මම රාම වෙලා එනවා. එතකොට සීතා වෙලා එන්න කියලා. ඒ අම්මන්ඩි මැරෙනවා. මැරලා සීතා දේවිය වෙලා උපදිනවා. දැන් මේ කතාව තේරුණා? ලේසි වගේද අමාරු වගේද? අමාරුයි වගේ. මේක තමයි ගුරුවරයා තේරුනේ. දැක්කනේ? ඒක අපිට හිතලා සමාජ සම්මතය දිහා බලලා කරන එකක් නෙමෙයි. අපේ හදවත කියන එක. අපේ ගුරුවරයා අපිට කියන්නේ අපේ හදවත. දැන් මෙයාට කියනවනේ ගුරුවරයා වශයෙන් ඔබ තෝරාගත්තා මම අනිත් අයගෙත් ඒ වහනවා කියලා. ඒතර මම කිව්වොත් ඒ ටික අහන්න එපා කියලා එයාට මම ගුරුවරයෙක්ම වෙන් කළාම දෙනෝනේ. එහෙම. මම හොයලා දෙනෝනේ ගුරුවරයෙක්. ඒතර මම වැරදි. දැන් පැහැදිලිද කතාව කියන එක? එහෙමයි. ඔව් සමයන් හඳුන ඔබ වහන්සේගේ 2018 ඉතාලි දේශනයේදී ඔබ වහන්සේ එක තැනකදී කියනවා මගේ විතරක් නෙමෙයි හැමෝගෙම අහන්න. හැබැයි ගුරුවරයාට එක්කෙනෙක් තියාගන්න. අනිත් අයගේ දේශනාව පළවෙනි මේගොල්ලන්ට කරන දේශනාව. ඒ දේශනාව ඒගොල්ලන්ට පළවෙනිම කරන දේශනාව. ඒ පළවෙනිම දේශනාවේදී මම කිව්වොත් මා කෙරෙහි විතරක් විශ්වාස කරපියව කියලා ඒව මට කියනවා පිස්සු කියලා. පැහැදිලිද? එහෙමයි. නිබ්බාන දැන් මිනිස්සෙකුට නිබ්බාන සඳහා අවශ්‍ය එකම මාර්ගෝපදේශකයෙක් හා එකම වචනයක් විතරයි. මට තේරෙන්නේ එච්චරයි. එකම මාර්ගෝපදේශකයෙකුයි එකම වචනයකුයි විතරයි. ඉතින් මං අහන්නේ එකම වචනයක් අහන්න කී දෙනෙක් රැස් වෙනවද කියලා. ඇත්තටම කතාව ඒ එකම වචනය යම් දවසක මිනිහෙක් නැති වුණොත් ඔබට සබාධම ඇවිල්ලා කියලා. මේ විශ්වයේ තියෙන අපි ඊතනට වඩා වෙනස් එකක්. මෙයාට තව කවුරුහරි ඔය ටික පැහැදිලි කරන්න. මම කියන මේ අම්මන්ඩි කරපු වැඩේ ඔක්කොගෙම බණ අහලා මේව ගානට ලියාගෙන විශ්ලේෂණය කරගෙන ඉන්නේ. ඒ වැරදි. ඒකෙන් ජීවිතේ හදා ගන්න පුළුවන් කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. හොඳට ප්‍රශ්න නැතුවත් ඉන්න පුළුවන්. හැබැයි විමුක්තිය නැහැ. ඒක දෙක ප්‍රශ්න කිසි ගැටලුවක් නැහැ. ජීවිතය හොඳට තේරුම් ගත්තා. ලස්සනට ජීවත් වුණා. හොඳට රස්සාවල් කරගත්තා. ඒක තන කිසි අවුලක් නැතුව හිටියා. මේක මේ දහමත් හොඳට තේරුම් ගත්තා. විමුක්තිය නැහැ. අර ස්වර්ණවාහිනියේ කතාවක් ගියා පහුගිය දවස්වල මම දැන් තාමත් යනවා. මේ මහරජා කංසාගේ කතාවේ තිබ්බා ක්‍රිෂ්ණ විද්දාර මුට්ටි අසුරයාට. ඒක බැලුවේ සමහර අය බලන්න. මුට්ටි අසුරයා ආත්ම දක්ෂ ගානක් මුට්ටියක හිර වෙලා ජීවත් වෙනවා. එතකොට කංසත් මේ ක්‍රිෂ්ණට ඕන මුට්ටි අසුරයාට විමුක්තිය දෙන්න. එතකොට ක්‍රිෂ්ණ කරේ මොකක්ද දන්නවද? අර ආත්ම ලක්ෂ ගානක් හැංගිලා ඉන්න මුට්ටිය කුඩු කරා ගිහින්. දැන් කතාව තේරෙනවා කියන එක. කියන්නේ එයා ආත්ම ලක්ෂ ගානක් ඒක ඇතුලේ තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි එයාගේ ආත්මය. ඒක තමයි එයාගේ සියල්ල. අර ක්‍රිෂ්ණ කරේ දුන්නේ පිළිපලේ දාලා විදලා අර මුට්ටිය කුඩු කළා දැන්.
මුට්ටිය කුඩු කරාම අර මිනිහා විමුක්තියටපත් වුණා. දැන් මං අහන්නේ මුට්ටිය ඇසුරේ ගුරුවරයා කවුද? ගුරුවරයා කියන්නේ ඔබ විමුක්තියටපත් කරන කෙනා. ඒ ඔබ විමුක්තියටපත් කරන කෙනා ඔබ ආදරෙන් ශ්‍රවණය කරන කෙනා නොවිය හැකියි. එන්නේ සමහර වෙලාවට ඔබට පොල්ලෙන් ගහන කෙනා. ඔබේ මුට්ටිය බිඳින කෙනා. ගුරුවරයා විය හැකියි. ඒක ලොකු කතාවක්. විමුක්තියයි ජීවත් වීමයි කියන්නේ දෙකක්. ওই දෙක ඔයගොල්ලෝ පටලවා ගන්න එපා. දැන් කෙනෙකුට නිවන් නොදැක්කත් මේ කතන්දර ටික අවුරුදු ගාණක් ඇහුවාම ගෙදර හඬ වෙන්නේ නැතුව ලස්සනට ඉන්න පුළුවන්. හැබැයි විමුක්තිය නැහැ. විමුක්තිය කියන එක කාටවත් මට දෙන්න බෑ. ඒගොල්ලෝ ඒකට සුදුසු වෙලා ආවොත් ඒගොල්ලන්ට ලැබෙන එක. මේ පිළිනි නෝනා ඔය කතාව කිව්වහම මටත් පොඩි කතාවක් මතක් වුණා එකපාරටම. දැන් හරියට දැන් ඔබ වහන්සේ ගුරුවරයා හැටියට තියාගන්නවා ඒ වලට තවත් ඔය පොඩ්ඩක් කීකී වැරද්දක් නැහැ. නමුත් මට එකපාරට මතක් වුණේ දැන් අපි මේ හිල්ටන් එකෙන් කාලේ ඉවර වෙලා යන ගමන් ඉවර කඩවලටත් බීබී බලනවා නෑ ඒක හරියට අර එක මහත්තයෙක් කසාද බඳලා කියනවා එයා කසාද මිනිහා වුණාට කවන්නේ මම ඕගොල්ලොත් එක්කත් එහෙම මෙහෙර වුන් ගහන්නේ යන්න එන්නම් කියලා ඔය කතාවන්නේ තවත් තේරුම් කරනවා මං කියන්නේ කාගේ ඒව ඇහුවත් අවුලක් නෑ හැබැයි විමුක්තිය තියෙන එක්කෙනෙක් ඒක මම අමුතු කතාවක් ඒ විමුක්තිය තියෙන කෙනා එයා ආදරෙන් ශ්‍රවණය කරන කෙනා නොවිය හැකියි සමහරලාට එයාට විමුක්තිය දෙන කෙනා එයා අඬ අහන එක්කෙනා වෙන්න පුළුවන්. එයා අකමැත්තෙන් අහන එක්කෙනා වෙන්න පුළුවන්. එයාගේ හදවත විනාශ කරන එක්කෙනා වෙන්න පුළුවන්. එයා තමයි යාට විමුක්තිය දෙන්නේ. ඒ වුණාට එයා 100කකින් බණ අහන්නත් පුළුවන්. මම කියන කතාව පැහැදිලිද? නැත්නම් ඔයගොල්ලෝ දැන් අපි ඩීප් යනවා නිකන් බොරුවට උඩින් පල්ලෙන් අතක ගා ඉඳලා තේරෙන්නේ. ගුරු විමුක්ති දායකයා හා දේශකයා කියන්නේ දෙන්නේ. විමුක්තිය දෙන එක්කනේ විමුක්තියම හරි අමුතුයි. ඇත්තම විමුක්තිය ලබන්නාට ජීවිතයක් නැහැ. විමුක්තිය ලබන්නාට ජීවිතයක් නැහැ. විමුක්තිය ලබන්නාට තියෙන්නේ විමුක්තිය පමණයි. පැහැදිලි? දැන් එයා ඉතින් කමක් නැහැ. දැන් අර හිල්ටන් එකේ කාලා අර ඒ ෂයිවර් කඩවලින් කන්න කියන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ගුරුවරයා කියන එක අපිට කියවල සිලෙක්ට් කරන්න බෑ ඒක. ඒක එයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක පැහැදිලිනේ අපිට මෙහෙම මෙහා තියලා ගන්න මාව තෝරගන්න. එහෙම කියන්නේ බෑ. එහෙම කිව්වොත් වැරදි.